කවදාවත් මේ සමාජය ඇතුලේ කුප්‍රකට චරිතයක් වෙන්න උත්සාහ කරන්න එපා. කුප්‍රකට කියලා කියන්නේ මොකද්ද? ලාමක දෙයකින් ප්‍රසිද්ධ වෙන. ඒවට කියන්නේ කුප්‍රකට. නිර්වත පෙන්නලත් ප්‍රසිද්ධ වුණා කි. එතකොට ඒකට මොකද්ද කියන්නේ? කුප්‍රකට. කුණුහරුප කියලාත් ප්‍රසිද්ධ වුණා කි. ඒකට කියනවා කුප්‍රකට. ධර්ම මණ්ඩපයක ඉඳලත් වනචර කතා කිව්වේ කි. ඒත් ප්‍රසිද්ධ වෙනවා. කුප්‍රකටයෝ වෙන්න ආස කරන්න එපා. චුට්ටක්වත් ආස කරන්න එපා. ඔයාලා සමාජ තලයට යනකොට සමාජ මාධ්‍ය ඔය YouTube, Facebook, TikTok එක ඒ වගේ කුප්‍රකටයෝ ඕන තරම් ඉන්නවා. ඔයාලා කුප්‍රකටයෝ වෙන්න එපා. ඔයාලා ජීවිතේ යම් දවසක යම් අභිලාෂයකින් ඉන්න ඔරොත්තු දෙන හැම තැනකටම ශක්තිමත් ඔරොත්තු දීගෙන ගිහින් මේ සමාජයට වැඩදායි සුප්‍රකට චරිතයක් වෙන්න. තව කෙනෙක් ඔයාලව ආදර්ශයට ගන්න ශක්තිමත් ජීවිතයක් ඔයාලා හදන්න. ඔයාලා මේ සමාජ තලයට හරි ආශිර්වාදයක්. යම් මඩගොහරුවක සුවඳ මලක් පිපුණොත් අර මඩගොඩේ පිපෙන මල එතෙන්ට යම් සුන්දරත්වයක් ගේනෝනේ. ඒ කැත වැහිලා යනවා. ඔයාලා මේ සමාජය ඇතුලේ ඒ වගේ චරිතයක් වෙන්න. තවත් කෙනෙක් ඔයාලට වටිනාකම් දෙන්නේ දරුවනේ. ඔයාලා ඔයාලට වටිනාකම දුන්නොත්.